කියන්න තිබුණා උසාවියේම එන්න කිව්වනම්. ඔව් එහෙනම් ලෝයර් මහත්තයා ඇවිල්ලා කියයි මාගේ සේවාදායකයාගේ දුණ්ඩේ සමනල් ගැටයක් වැටිලාය නින්දෙන් කක්ක යනවාය මේ පෙනහළුවේ වංගුවක් මේ අක්මාවේ වකුගඩුවක් කියලා රටේ නැති ලෙඩ බලහන්කෝ ඔය එකක්වත් තිරෝදයි කියලා අපේ ලොක්කලාද හරි අපේ ලොක්කා වෙන පිටකොල්ලෙක් හරි පුළුවන් නම් එන්නේ කිව්වන් වැඩ කරලා පෙන්නන්න. අපේ ලොක්ක ජනාධිපති සූට් එකක් මහලා තියෙන්නේ. ඒක නම් ඔය ගමේ යනකොට හරි කොටහලු මගුලකට යනකොට හරි අඳින්න බැරිය. මොකද්ද බං ඔය ගෝරිය? ආන්නේ ජනාධිපති ප්‍රශ්නයන්නේ බං. රාජ මූර්ති බලපන්කෝ. මොනවාද බං උඹලා ඔය කුප්පි ගොඩක් තියාගෙන කරන්නේ? කුප්පි වලට මේ පොළොව නෑ අබතේ ලබතේ. අපසේ. ඔන්න ආරවැත්තේ පොලිසියෙන් ගියා බලාගෙන ඵලියන් හොඳේ. පොලිසියෙන් ගියා? ඔව් මේ දැන් ගියේ. උඹේ අර පැත්තට ගියා? ඔව් මේ දැන් අර පැත්තට ගියේ. මේ මට පන්සල් යන්න තියෙන පරක්කු වෙන හොඳේ මං යනවා එහෙනම්. යකෝ නූලෙන් බේරුනේ හොඳේ. මේ ඉතින් වැඩි මාටු. ඔව්. යා. ඔන්න මොලාට බෝලියම තියෙන හොඳේ. ඔව්. අලෝ දාන්සර් නී. ඔව්. සතියේ තියෙන බඩු දින හොඳේ. අලුමාවේ ඔහේ අපිට දන්සලක් දුන්නේ හොඳේ. ඔහෙට ඔය පිනම ඇති දිව්‍ය ලෝකයන් හරි. අපේ ආවේ බෝලිය තරන්නේ නැති බෝනේ. ඒ ජීවිතේ බෝලිය හොරගම් කරන්න හොඳ නෑනේ. ඌලි හොරගන්න කරන හොඳ නෑ හොඳේ. හොඳ නෑ. ඒක අපාගත වෙන වැඩ. කවදාම කරන්න හොඳ නෑ. ඒ වගේ ජරා වැඩ. ඔව්. ඒ වුණාට මාටින් මාමේ මේ වෙලාවේ රට බේර ගන්න බුද්ධිමත් තරුණ නායකත්වයක් ඕන වෙලා තියෙන්නේ. හොඳේ. දැන් මුළු රටම එක හඬින් අපේ ලොක්කට රට බාර ගන්න කියලා නෝ කියන්නේ. බාර ගන්න නෙවෙයි හෙටන්ට වෙන්න කියලා බාර වෙන්න. අන්න ඒකලු. අපේ ලොක්කට ඔය කිසිම ප්‍රශ්නයක් නෑනු. දැන් දුන්නොත් දැන් කරලා පෙන්න. කක්ක කොල්ලද බං? උඹලා ලොක්කට කරන්නේ නැක් මගුලක් නෑ. අපේ ලොක්කට තමයි ඊළඟට ජන බලයේදී. බලේ තිබ්බට මොලේ නෑනේ. උඹලා ලොක්කට තියෙනවනේ. කෙලින් හිට ගන්න බන නෑ. ආණ්ඩු කරන්න කල්පනා. ඒ හින්දා තමයි උඹලා ලොක්කගේ කඳයි අපේ ලොක්කගේ ඔළුවයි දෙකම ඕනේ කියලා කිව්ව රට බේර ගන්න. එතකොට මං ඔළුව ජපන් කඳ දෙන්නේ බං. ඔළුව උඹලා ලොක්කයි කඳුට ඔච්චර ආසෙක. අපේ ලොක්කගේ කඳ නම් ගන්න ඔය කවු